Hello guys, ඉතින් welcome මගේ channel. ඉතින් අද අපි බලන්න යන්නේ මගේ සුන්දර ගම්මානය ගැන. ඉතින් සුන්දර ගම්මානයක් තමයි මේක. කොහොමද සුන්දරයිනේ ගම්මාන. අපි යනවා ඉතින් පොඩි තැනේ සිට ලොකු තැනට නිකන් බලමු. මේ තියෙන්නේ තනකොළ ගහ. ඉතින් ඒවා ඒතකොට තියෙන්නේ මේ මගේ ගෙදර තාම හදාගෙන යන ගම hina වෙන්න එපා කවුරුත්. දැන් හදාගෙන යන ගමන් තියෙන පොඩ්ඩක් නාන්න එපා. තමයි ඉතින් අපි සුන්දර ගම්මානේ බලමු. ඉතින් මම ඉන්නේ පොඩ්ඩක් ගමට මෙහායි. එහයින් කිව්වේ මේ ගම්මානේ ලස්සන පේන තැන. ඉතින් අපි බලමු මේ හරිය. මෙතන තියෙනවා වගා කරන තැනක්. මෙතන වගා කරනවා මෙන්න මේවා. මෙන්න මේවා කියන්නේ මේවට. මගේ භාෂාවෙන් කිව්ව රාබු, තනකොළ, වී අන්න ඒවා. ඊට පස්සේ මෙතන කුකුල් කොටුවක් නෙමෙයි සත්තු කොටුවක් තිබ්බා. සත්තු ටික නෑ. සත්තු ටික කොහොම ගියත් දන්නේ නෑ. අපි ඒව නම් දන්නේ නෑ. ඉතින් අපි අඳුරන්නේ නෑ ඒවා. ඊට පස්සේ එතන තිබ්බ සත්තු සමහර අය මගේ ඇඳකුත් වෙලා තිබ්බා ඌල් වලින්. ඉන්නේ අපේ කම්මලේ අයියා. මෑත් එක ට්‍රේඩ් උනත් කරන්න පුළුවන්. ට්‍රේඩ් කරන්න පුළුවන් මොනවද මේවා හම්බෙනවා. ඒවා අපිට වැඩක් නෑ. ඉතින් අපි මේ පැත්තට යමු බලන්න. මේ ගේ ගාවින් යන්නේ තාම බැරි අන්න ගොවියයි ඇවිල්ලා දැන් මෙතන ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ ගෙයක්. මේක ගෙයක් ඇත්තම ඇඳක් තියෙනවා. මෙන්න මේ වගේ එකක් තියෙනවා. මේ වගේ එකක් කියන්නේ අර වගේ එකක්. ඒක පාවිච්චි කරන්න පුළුවන් පුටුවක් විදියට සහ මෙහෙම පඩිපෙලක් විදියට. මේකෙත් ඒ ටිකම තමයි. මෙතන ඉන්නවා හරකේ. ඊට පස්සේ මෙන්න මේ ඉන්නෝ කෙල ගහන එළුවෙක් තියාගෙන මාම කෙනෙක් එළුව වෙන්න නෑ හැබැයි. ඉන්න පූසෙක් ඉන්නවා. මෙතන ඉන්න කවුද? අඳුරන්නේ නැහැ. යාළුවා ඉන්න නිකන් බලාගෙන ඉන්න ගහන්නත් දන්නේ නැහැ නේ. ගහන්නත් දන්නේ නැහැ. මම කවන්නේ. මේක සොම්බියෙක්ද කොහෙද ඉන්නේ? මේ කවුද දන්නේ නැත්නම් අඳුරන්නේ මේ කවුද මේ සොම්බි එක ඇතුලේ දාගෙන. මේ සොම්බි කයි ගිනිගන්න අයියෝ හාටි ගහන්න නේ නෝ මෙතන. මේ මොකෙද්ද ගෙවල් ඇතුලේ එහෙමත් දාගෙන ඉන්නේ. හරි මේක එච්චරයි. මේ පැත්තේ ගත්තොත් මේ පැත්තේ එච්චරම තමයි ඒත් නිකුත් නෑ වැඩි. අර ඈතින් පේන හිම කඳු වගේක්. අපි මේ පැත්තටත් යමුකෝ ටික. මේ ටික පෙන්නලා. ඉතින් මේ පැත්තේ තියෙනවා මොකද්ද මෙතන? හරි ඒක වැඩක් නෑ. මෙතනත් ඉන්නවා කවුද දන්නේ මේ මෙයා නම් දුවනවා ටික. වයිද දන්නේ. එයා ට්‍රේඩ් කරනවා මෙන්න මේව පුස්තකාලේ මාම කෙනෙක්ද උහිද? හරි කමන්නේ අපි යමු. ඉතින් ඊළඟට තියෙනවා මේකේ ගෙවල්. වලවල්. ඒ ටික තියෙනවා විලේජස්ලා ඉන්නවා. ඔයාලට අයන් වලින් පෙන්වන්න තිබ්බා. මේ තියෙන්නේ මේකෙන් කරන්න තියෙනවා දේවල් ටිකක්. ඒ ටික අපි පස්සේ බලමු. ඉතින් දැන් තියෙන්නේ අපිට මේක උඩ වහලා අපි යමු අර කන්ද උඩට. කොහේ කඳු ටික? කොහේද? කොහේ කන්ද? මේ තියෙන්නේ. අපි යමු දැන් ඒ කන්දට. කුකුලෙක් ඉන්නවා. කුකුල් පැටියෙක්. මින් තට්ටුවක් දෙන්න විතරයි බය වුණා. වැඩක් නැහැ මුකුත් නැහැ. අපි උඩටම යමුනේ. උඩටම යන්න බැරි යන්න පුළුවන් පිරිම දුර යන්න. මේ තියෙන්නේ හිම. දෙගල් තියෙනවා මේ බලාගන්න හිම. මයින්ක්‍රාෆ්ට් එකේ තියෙන හිම. මෙන්න මේක මෙන්න මේවා තියෙනවා. මේ ටිකක් කඩාගෙන වැඩි වෙන්නේ එකක් ගත්තා. එකක් ගමු. ඇති. යමු දැන්. වටින කියන බලු හම්බුනොත් ඉතින් ගන්නවා. ගොඩක් කපා ගමු.
උඩට යන්න බෑ. එහෙම කියලා අපි සැලෙන්නේ නෑ. උඩට යන්න පුළුවන් වෙයි. මෙන්න අපේ විලේජ් එක මීදුම තියනවා. ඉතින් ලස්සන දර්ශනේ කනවා. ඉතින් එහෙම මීදුම තියෙද්දි කමන්නේ එක ලස්සනක් තියෙනවා 아무තුම. ඉතින් එහාට නගින්නත් එපා දැන් ඉතින්. ගියා වැටෙන්න එපා මේ යන්න. හරි උඩටම ඉන්න තව සුළු මොහොතයි තියෙන්නේ. ඒත් නෑ සුළු මොහොතකුත් නෙමෙයි. මේ තුන මෙතෙන්ට දාගත්තා. අපි ගියා. අනේ. තවුඩමු තාඩින්ගෙන් වැටෙන. හරි ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න එපා. එහෙම තියෙන්න දෙන්න කියලා හිතන්න එපා. subscribe කරන්න. නිකන් තියෙන බටන් එකනේ ඉතින් කියන්න තියෙන්නේ එච්චරයි. නිකන් තියෙන බටන් එකනේ. එහෙම ඉතින් නිකන් ඉන්න එකේ like බටන් එකකුත් දාන්න. තව උඩට යන්න තියෙද? මේ ගානින් අපි නැවත මේ හරියෙන් ඉමුනේ. දැන් බහින්න ගියාම තමයි ප්‍රශ්නේ. කොහමද නේ? අන්නතන මට හිතන ගිහිල්ලා බලමු. පැන්නොත් හඩ අඩු වේද? පැන්නු. අන්න අතන තියෙනවා ඈත දුර ඈත. ඒකට ගිහිල්ලා බලමු. වටින කියන දෙයකට තියෙන්නේ මොකුත් නෑ. මෙන්න මේ කඩාගෙන යමු. දැන් ඕනේ වැඩකුත් නෑ ඉතින් මට තිබ්බයි කියලා අපරාධය ආවේ නිකන්. දැන් යන් ආයි කන්දට මහදුරන් නෙමෙයි පොඩි වෙලාවක් තියෙන මේ තියෙන හිම කඳු ඉතින් දැන් මේ කන්දට යනකන්වත් subscribe කරලා like එකක් දාගෙන යන්න. වීඩියෝ එක බලනවා නම් හැමෝම වීඩියෝ එක බලනවා නම් like එකක් දාගෙන යන්න. නෙවෙයි subscribe කරගෙන යන්න. නිකන් තියෙන එකනේ. නිකන් තියෙන ෆෝන් එකනේ. නිකන් හරි කොහොම හරි ෆෝන් එක තියෙවිනේ. කොහොම හරි subscribe කරගෙන යන්න. like එකකුයි subscribe එකකුයි අනිවාර්යෙන්ම ඕන. මම කොහොමද ගියේ මතකත්. ඔය තියෙන විලේජ් එකේ ඉතින් අපේ ආයි වැටුණා මොන වගේ. ඔන්න ආවා ලස්සන. තව ඕන උඩට යමු. තව උඩට යමු. කොහමද ප්ලේස් එක? තියෙන විලේජ් එක. මීදුමක් තියෙන පොඩ්ඩක් ගණන් ගන්න එපා මේ තියෙන විලේජ් එක ඉතින් පැන්නොත් ඔයාලා දන්නව වෙන දේ මොකද්ද කියලා. පායින්න හොඳ නෑ මේ වගේ තැන් වලින්. ඒ දැක්කද පොඩ්ඩක් පහළ බලන්නත් බයයි වගේ. ඉතින් ඔන්න මේක තමයි මගේ සුන්දර විලේජ් එකේ පැත්තට නෑ. ඉතින් ඕක තමයි විලේජ් එක. ඉතින් එහෙනම් අපි කැපෙන්න තමයි සූදානම් වෙන්නේ. ඒ වගේම කියන්න තියෙනවා අන්තිම වශයෙන් subscribe කරන්න.